එදා සෙමින එක දවසේ චිට් ගොඩක් ඇවිල්ලා තිබ්බා. ඒකෙන් එක චිට් එකක් මට ළමයි ටික ගියාට පස්සේ තමයි හම්බුනේ. ඒක තිබ්බේ ඩෙසිමීටර් කියන එක තේරුනේ නෑ කියන එක. ඒක කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. එතකොට මම මෙන්න මෙහෙම කියනවා. හරිද? මේ මම බෝඩ් එකේ ලියලා තියෙන්නේ. ඩෙසිමීටර් එක සමානයි 1 ලීටරයකට. ඔක වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. ඔයාට මතකද ওই ප්‍රශ්නේ අපිට ආවේ කොහෙදද කියලා? කොහෙදද ආවේ? ওই ප්‍රශ්නේ අපිට එන්නේ මේ අර සාන්ද්‍රණය මනින තැනදී. එතෙන් තමයි ওই ප්‍රශ්නේ අපිට එන්නේ. සාන්ද්‍රණය මනින ඒකකය මොකක්ද? මම ලියන්නද මේ? සාන්ද්‍රණය මනින්නේ MOL DM ඍණ 3න්. ඔයාට මතකද මේක? මතකයි නනේ? මේක මේ වෙනකොට පුළුවන් වෙන්න ඕන. හරි. එතකොට මෙහෙමත් පුළුවන්ද MOL L ඍණ 1 කියලා. මේක එනවා මෙතන මේ L ඍණ 1, එතන L ඍණ 1, මෙතන L ඍණ 3. හොඳේ. පුළුවන්ද? ඔව් පුළුවන්. දිගම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තේරුම මොකද්ද? ලීටරයක් ඇතුලේ මවුල කීයක් අදාළ කෙනාගෙන් දිය වෙලා තියනවද කියලා කියන්නේ. මෙතන මොකද කියන්නේ? ඩෙසිමීටරයක් තුල ඝන ඩෙසිමීටරයක මවුල කීයක් දිය වෙලා තියෙනවද කියලා කියන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් ඔයා අපි අපේ මේ සිලබස් එක ඇතුලේ වැඩිපුර පාවිච්චි කරන්නේ මෙයා වුණාට විද්‍යාඥයෝ එහෙම යාළගේ ලේසියට පාවිච්චි කරන්නේ මේක නිකන් අර පේනවනේ නිකන් පේන තේරුමක් එනවනේ. සාමාන්‍යයෙන් ලීටරේ බෝතලයක් අත්තම අපි ගමුකෝ වතුර ලීටරයක් කියලා. ඉතින් ওই වතුර ලීටරේ ග්ලූකෝස් හරි මොනවා හරි දිය කරාම ඒක අපිට පේනවා, ඒක අපිට තේරෙනවා. හැබැයි ඩෙසිමීටර වලින් කියද්දි ටිකක් වැඩි කේස් නේ. ඒක හුරු නැත්තම් අපිට අවුල්. ඩෙසිමීටරය කියන්නේ මොකක්ද කියලාත් හරියට අදහසක් නැහැ නේ අපිට. ඩෙසිමීටරයක් කියන ලීටරයක් කියන එකත් සමහරක් විට සමහර ළමයි දන්නේ නැහැ. හරි. එතකොට මේක ටිකක් කේස්. එනවාට මේක හරි එහෙන ෆැමිලිය නිකන් අපිට සෙට් වෙනවානේ. ඒ කියන්නේ අපි දන්නවා නිකන් ලීටරයකට මවුලේ ලීටරයක් නේ. ලීටරයකට මවුලයක් නෑ. ඉතින් කේස් එකක් නෑ නේ. ඒ වගේ එකක් අපිට දැනෙනවා. හැබැයි මේකට එහෙම දැනෙන්නේ නෑ. ඒතර කෝකද හරියටම හරි. අරක පාවිච්චි කරාට හරියටම හරි එක මේක. හරිද? මේක හරි. හරි වුණාට මෙන්න මෙතනයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මෙන්න මේක. මේක අපිට සාමාන්‍යයෙන් දියර જાති ඒ කියන්නේ ද්‍රාවණ වගේ ඒවා තියෙන්නේ. ඒවට පාවිච්චි කරන්න පුළුවන්. තව සාන්ද්‍රණයේ ගොඩක් ගණන් අපි හදන්නේ දියර જાති ද්‍රාවණ එක්ක වගේ වුණාට ඕක මේ වායු වලටත් ඕන වෙනවා. වායු වල සාන්ද්‍රණ ඕක බලන්නත් ඕන. මේ වෙලාවට මේක බෑ. මේක සෑම විටම හැකි. මේක සෑම විටම නොහැකි. හරිද? ඒ ගොඩේ තමයි තියෙන්නේ. ඒකට හේතුව මම කියන්නම්. මේ ඕක තමයි කතන්දරේ. හරිද? ඒකක දෙකක් තියෙනවා. මේක එන්න ෆැමිලිය කියලා කිව්වා. මේක නිතර පාවිච්චි වෙනවා කියලාත් කිව්වා. අපි පාවිච්චි නොකරට ඒ වුණාට මේකලු හරි මේක ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන් එක මේකලු මේක නෙවෙයිලු. ඒකට හේතුව මම කිව්වා මොකද්ද මේක ද්‍රාවණ වලටත් ඕකේ වායු වලටත් ඕකේ. අපි වායු සම්බන්ධව ගොඩක් ගණන් හදන්නේ නැති වුණාට දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක නම් නිකන් අර ද්‍රාවණ ටයිප්ම තමයි. වායු වලටත් බැරි නෑ. පොඩි තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙහෙම දුන්නොත් තමයි මම මෙහෙම වැඩ කරන්නේ. අර ඒ වගේ. අර ඔයා දැන් වැඩ කරන්නේ මට මේක ඕන. එහෙම වුණොත් මම මේ දවස්වල පාඩම් කරනවා. ඒ වගේ මෙයා මේ පොඩි යුන් එකක් ඒයි එකක් ඉල්ලනවා. ඒක දෙන්න ඕන. ඒක දුන්නට පස්සේ තමයි ඒක වෙන්නේ. හරි. ඒ තත්ත්ව මෙන්න මේව. හරිද? මේ අපි බලමුකෝ ඩෙසිමීටරයක් කියන්නේ මොකක්ද කියන කන රූපයක් විතර බලමුකෝ. හරිද? නිකන් මෙන්න මේ වගේ නිකන් පොඩි කියුබ් එකක්. ඒ කියන්නේ ඝනකයක්. අර මේකෙත් එහෙම තමයි. ඉතින් ඒ වගේ තමයි. හැබැයි මේක ගත්තන් පස්සේ මේක අවකාශාත්මක වශයෙන් හරි. මේ අවකාශයේත් මේක අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳයි. අවකාශයේත් අපිට ගන්න පුළුවන්. ද්‍රාවණයකත් අපිට ගන්න පුළුවන්. එහෙම ඕන එක ගන්න පුළුවන්. හැබැයි මේක නම් අපිට නිකන් අර දියර જાති වල විතරයි වගේනේ. ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් වතුර ලීටර පැණි ලීටර වලින් මම කියන්නේ පැණි බෝතල්. බෝතලේ ගත්තත් ඒත් අපි කතා කරන ලීටර මිලිලීටර වගේ කතන්දරනේ. අර බීම. ඒතර ඒ ඔක්කොම එහෙමනේ. අර මේක එහෙම නෑ. මේක නිකන් අවකාශය වගේ. ඒතර මේ අවකාශය ඇතුළට මේ පේනවනේ. මේකට අපිට වායු අංශු දාන්නත් පුළුවන්. ඒ වගේම ඕන නම් වතුර දාන්නත් පුළුවන්. වෙන ද්‍රාවණයක් දාන්නත් පුළුවන්. ඒ අවකාශයේ පිරෙන්න එක පාවිච්චි කරන්න පුළුවන්.
ඒ නිසා අපිට ඒ පදනම යටතේ තියාගෙන මේක ඕන එකට පාවිච්චි කරන්න පුළුවන් කියන එක අපිට ගන්න පුළුවන්. හැබැයි මේක ඒව නෑ. පොඩ්ඩක් කේස්. හරි. ඒ කේස් වෙන්න හේතු මේවා. මේක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය අනුව ඔයා දන්නවනේ වායු ප්‍රසාරණය වෙනවා කියලා. එතකොට අපි හිතමුකෝ මෙහෙම සෙල්සියස් අංශක බිඳුවේදී අපි ලීටර වගේ එකක් පාවිච්චි කරාට එතකොට සෙල්සියස් අංශක 50 60 වගේ වෙද්දී ඒ වායුව ප්‍රසාරණය වෙනවා. ඒතර කලින් ලීටරයකට අහුවෙච්ච පදාර්ථ ප්‍රමාණයම පස්සේ ලීටරයකට අහු වෙනවද? නෑනේ. හරිද? එතකොට මේක ලීටර වලින් අපිට අවබෝධයක් ගන්න අමාරුයි. හැබැයි මේක ප්‍රශ්නයක් නෑනේ. අවකාශය එකයි. අවකාශය එකයි. ඒක වෙනස් වෙන්නේ අපි අවකාශය සලකන අවකාශයම තමයි. ඒක වෙනසක් වෙන්නේ නෑ. එතකොට ඒකට ආවනාව ප්‍රශ්නයක් නෑ. මේක එහෙම නෑ. මේක ඉතින් ප්‍රසාරණය වෙනවා. හරි හරි ප්‍රශ්න මේකේ. හරිද? ඒ නිසා තමයි මේක සම්මත වෙලා මේක අසම්මතත් නෙවෙයි. කියන්නේ වැඩිපුර පාවිච්චි කරාට ලොකු එකක් නෑ. මේක තමයි නිකන් මේ කතාවේ ඉන්න සිටිය යුතුම කෙනා වගේ වෙලා තියෙන්නේ. හරිද? හරි. ඔන්න දැන් ඊළඟට මම ඔප්පු කරන්න යන්නේ මේ දෙන්න සමානයි කියන එක. ඒ කියන්නේ ඩෙසිමීටර සහ ලීටර කියන එක සමානයි කියන එක. ඒක තමයි අර ඊළඟට තිබ්බ ප්‍රශ්නේ. හරිද? ඔන්න බලා ගන්නකො. මෙන්න මෙහෙමයි කතන්දරේ. අපි ගමුකෝ මෙහෙම මේ ගණකයක්. හරි. ඉතින් ඔය ගණකේ දිග තියෙනවා 1 සෙන්ටිමීටර්. උස තියෙනවා 1 සෙන්ටිමීටර්. දිගයි උසයි හරිනවා. පළල තියෙනවා ඒත් 1 සෙන්ටිමීටර්. හරිනේ. ළමයි කොහොමද පරිමාව ගන්න? ඔයා දන්නවනේ කොහොමද? 1 සෙන්ටිමීටර් පරිමාවට v කියලා දාගන්න. ඒක ගුණ කරන්න ආයි 1 සෙන්ටිමීටර්. ඒ කියන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස 1 සෙන්ටිමීටර්. ඕකේ අගේ කීයද? ඕකේ අගේ කීයද? 1යි එකමනේ. ඒක වෙනසක් නැහැ 1යි. ඊට පස්සේ cm ගේ ගණය cm 3 ඉන්නේ නේ. හරි. ඕක දැනට හොයාගත්ත එක තියාගන්න. මේ 1 ඝන සෙන්ටිමීටර් සමාන වෙනවා මිලිලීටර් එකකට. හොඳේ. මේ සම්බන්ධතාවය ඔහොම තියාගන්න දැනට. හරිද? අපි ගමුකෝ මෙහෙම මේ දැන් අපි සලකනවා සෙන්ටිමීටර් එකක් නෙවෙයි 10ක්. හරිද? දැන් අපි සලකන්නේ සෙන්ටිමීටර් 10ක්. හරි? සෙන්ටිමීටර් 10ක් දිගයි. ඊට පස්සේ සෙන්ටිමීටර් 10ක් පළලයි. සෙන්ටිමීටර් 10ක් උසයි. හරිද? ඒ කියන්නේ මේ ගණකය ලොකු කරන්න අපි හදන්නේ. හරිද? ඕනම ලොකු කරන්න. අපි ගමුකෝ මෙහෙම. ඔන්න මේක මම මෙහෙම ලොකු කරා. ඊට පස්සේ මෙහෙම ගත්තා. මෙහෙම ආවා. හරිද? ඊට මේක මේ පැත්තට ගියා. හරිද? උඩට ගියා. අර කියන්නේ මෙහෙට යනවා නෙමෙයි. මෙහෙම. හරිද? මෙහෙම යනවා. හරිද? මෙහෙම ගියා. මෙහෙම කොහොම යනවා. හරිද? එහෙම ගත්තට පස්සේ මේ එක කෑල්ලක් සෙන්ටිමීටර් 10ක් දිගයි. අර එහෙම තමයි ගත්තේ. අනම් ඔන්න සෙන්ටිමීටර් 10ක් දිග. සෙන්ටිමීටර් 10ක් පළල. සෙන්ටිමීටර් 10ක් උස. ගණකයක් ගන්නවා. හරිද? මෙන්න මෙහෙමයි කතන්දරේ. සාමාන්‍යයෙන් 10ට අපි කියනවා ඩෙසිමීටර් කියලා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 10ක් ඩෙසිමීටර් එකක්. අර කියන්නේ මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් එකක් කියනවනේ. මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් එකක් කියනවා වගේ සෙන්ටිමීටර් 10ක් කියලා කියන්නේ ඩෙසිමීටර් එකකට. එහෙනම් මේ ඩෙසිමීටර අපි ලියන්න හැටි දන්නවා dm කියලා. ඒතර සෙන්ටිමීටර් 10 ඩෙසිමීටර් වෙද්දි කොහොමද එන්නේ? මේ සෙන්ටිමීටර් 10 ඩෙසිමීටර් වෙද්දි එකක් වෙනවා. සෙන්ටිමීටර් 10ක් සමානයි මම ඉතින් ඕනනම් දාන්නම් 10 cm සමානයි 1 dm ට. හරියට ප්‍රශ්නයක් නැහැ. ආය නිසා මෙතන 1 dm ගුණ කිරීම 1 dm මේකටත් ඒක පාවිච්චි කරනවා. මේකත් 1 dm. හරිද? එතකොට හොඳට බලන්න එක්වරක් එක 1යි ආයි එකම තමයි. dm එක කීයක් තියනවද? 3ක් තියෙනවා. හරි. මේ පැත්ත අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. දැන් ඔන්න මේක ආවා. දැන් මේක ඔයා දැන් දන්නවා. දන්නව උනාට මම ඇහුවේ 1 dm 3 ලීටරයට සමාන වෙන්නේ කොහොමද කියලානේ. බලමු මේක කොහොමද සමාන වෙන්නේ කියලා.
මේ පැත්තෙන් බලන්නකො මෙතනින් මේ 10 වරක් 10 100යි. 100ව 10ක් 1000යි. හරිද? 1000යි මොනවද? ඝන සෙන්ටිමීටර. මෙතන තියෙන සෙන්ටිමීටර් විදිහක ගන්න නෙවෙයි ඝන සෙන්ටිමීටර. හරිද? ඕක මෙහෙමයි මේ ඝන සෙන්ටිමීටර 1000ක් මේ 1 ඝන සෙන්ටිමීටර සමානයි 1 මිලිලීටර් නම් ළඟ. මේ වගේ 1000ක් මිලිලීටර් කීයක් වෙන්න ඕනද? ඒ 1000ක් වෙන්න බෑනේ. එහෙනම් මෙතන 1000යි. මොනවද? මිලිලීටර්. හරිද? ඉතින් ළමයි මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් කීයක්ද? මිලිලීටර් 1000ක් කියලා කියන්නේ ලීටර් එකකට. ඉතින් මෙතෙන්ට එන්නේ මොකක්ද? ලීටර් 1. හරි ඔන්න 1 දැම්මා 1 ලීටර් දැම්මා. ඉතින් ඕක තමයි ළමයි කතන්දරේ. කොහොමයි වැඩේ වෙන්නේ?